හයි ළමයි කොහොමද මං හිතනවා ඔයාලා හැමෝම පරිස්සමට හොඳින් ඇති කියලා. ඉතින් මේ ලංකාවේ සිද්ධ වුණ දේවල් හින්දා හරියට වීඩියෝ එකක්වත් බ්ලොග් එකක්වත් ඉතින් කරගන්න බැරි වුණා. මොකද අපිත් ආපදාවන්ට ලක් වුණා. ඉතින් ඒ නිසා හරියට අපේ වැඩ අපිට කරගන්න බැරි වුණා. ඉතින් අපි විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් දෙනාට ඒ තත්ත්වය උදා වෙලා තියෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් මොකද කරන්නේ හරි කරදර චුට්ටක් අඩු වුණාට පස්සේ ගොඩ දවසකට පස්සේ උන්ට අපේ පවුලේ අය ටික දෙනෙක් එකතු වෙනවා. ඉතින් තැන් තැන් වලට විසිරලා ඉන්නේ හැමෝම මේ දවස් ටිකේ. ඉතින් අද චූටි බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. ඉතින් ඒකට යන්න තමයි අද යන්නේ. ඉතින් මං හිතුවා ඒක vlog එකක් විදිහට ඔයාලට ගේන්න. රෑ තමයි පාටි එක තිබුණේ. ඉතින් ඔන්න අපි පාටි එකට යනවා. එදත් ඉතින් වහිනවා. ඒ වුණාට ඉතින් අපි ගියා. වැස්ස නවත්තන්න බෑ. ඉතින් ඊට පස්සේ අපි යනකොට කට්ටිය උයනවා. බර්ත්ඩේ එකට ලෑස්ති වෙනවා. ඉතින් තාම බර්ත්ඩේ එක පටන් අරගෙන නැහැ. අපි හිතුවේ ඔක්කොම ලෑස්ති කරලා ඇති කියලා. නේද? ඉතින් කට්ටියත් ඇවිල්ලා නැහැ. දැන් ඉතින් කට්ටිය එනකන් ඉන්න. ඉතින් මේ බටු වැටේ මගේ ඇඟට බැඳලා මම වීඩියෝ කරන්න පටන් ගත්තාම එයාටම කතා කරනවා. ෆෝන් එකෙන් බලාගෙන එයාටම කතා කරනවා. ඉතින් එක එක විකාර කරගෙන හිටියා අපි බර්ත්ඩේ එක පටන් ගන්න එක. ඉතින් බර්ත්ඩේ කේක් එක කපලා අපි කේක් කකා hina වුණා. අපේ පවුලේ කට්ටිය එකතු වුණාම කොහොමත් ඔහොමයි. කොහේ ගියත් එකතු වුණොත් ඉතින් hinaව තමයි. ඊට පස්සේ ඉතින් hina වෙවි අනම්මනම් කර කර හිටියා. කොහොම හරි ඔය විකාර කරනකොට රෑ 8:00ට 9ට විතර ඇති. අද වහිනවා. වහින හින්දා අපිට අපේ ගෙවල් වලට යන්න බෑ. මොකද අපේ ගෙවල් පැත්තේ ආපදාවට ලක් වෙලා තියෙන්නේ. එතකොට වැස්සට ඉන්න එක අදි අවදානම්. ඒ හින්දා ඉතින් අද ඉන්නවා. ඊට පස්සේ ඔන්න රාත්‍රී ආහාරයත් ගත්ත හැමෝම එකතු වෙලා. මෙතන ඉතින් පවුලේ හැමෝම නෑ. මෙතන ඉන්නේ ටික දෙනයි. දැන් මේ කරදර හින්දා කට්ටිය එක එක තැන් වලට විසිරලා ඉන්නේ. ඒ නිසා ඉතින් ළඟ ළඟ ඉන්න කට්ටිය විතරයි මෙතනට එකතු වෙලා ඉන්නේ. අපේ ඉතින් සාමාන්‍ය ජීවිතේ යන්න ඉතින් අපිට තව ටික දවසක් යයි. මේ දෙසැම්බර් වැස්ස හින්දා දැන් අර පත් වෙලා තිබුණු කරදර නැවතත් ආය සිද්ධ වෙනවනේ. නායෑම් වෙනවා. ඉතින් ඒ හින්දා අපිට තව ටික කාලයක් ඉවසන් වෙන්න වෙනවා. ඊට පස්සේ ඉතින් අපි හැමෝම එකට වෙලා ඉතින් කියව හිටියා. එතකොට ඉතින් රෑ 11:00ට 12ට කිට්ටුයි. කොහොම හරි ඊට පස්සේ අපි නිදා ගන්න හදනකොට ඒ කියන්නේ බර්ත්ඩේ පාටි එක ඉවර කරලා ඔක්කොම ටික ඉවර කරනු රෑ 12ට ළඟයි 12යි. ඊට පස්සේ ඉතින් ඔන්න ලොකු මැඩක් අතු ගන්නවා. ඊට පස්සේ ඉතින් කට්ටිය විසිර ගියා. ළඟ ළඟ ඉන්න කට්ටිය කියන්නේ ඔතනම තව ගෙවල් දෙකක් අපේ නෑදෑයෝ ඉන්නවා. ඉතින් එයාලා ඒ ගෙවල් වලට ගියා. ඉතින් අපි අද මෙහෙ තමයි ඉන්නේ. ඊට පස්සේ එකට විතර ලම් වෙනකොට තමයි නිදා ගන්න උනේ. දැන් උන් ඉතින් අපේ ජංක බෑද හදලා එකට කාලයි. එකට කාලයි අපි නිදා ගන්න හදනකොට අනේ ඉතින් ඔහම කට්ටිය තැන් තැන් වල නිදාගෙන ඊළඟ දවසේ උදේම නැගිට්ටා. ඉතින් ඊළඟ දවසේ උදේ ටිකක් පායලා තිබුණේ. පිස්සෝ වගේ නැගිටලා තැන් තැන් වල. ඊට පස්සේ ඉතින් උදේ කෑවා. කාලා ඉතින් කට්ටිය තම තමන්ගේ රාජකාරී වලට පිටත් ගියා. මම දැන් අද ගෙදර යනවා. ඉතින් ඔහොම තමයි ජීවිතේ. එක එක ප්‍රශ්න එනවා, කරදර එනවා. ඒවට ඉතින් අපි මුහුණ දෙන්න ඕනි. එහෙම තමයි ජීවිතේ. හරි.
එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. තව ලස්සන vlogs ඉස්සරහට ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් බලමු අපි දැන්ලන් ඉතින් අනාගතේ ප්ලෑන් කරන්නත් බයයි නේද? හරි. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. bye bye. හැමෝම පරිස්සමෙන් ඉන්න.